ආයිබෝවන් යාළුවනේ සබාදාම YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. නිල් කටරොළු මම දැකලා තියෙනවද? ඔන්න බලන්න නිල් කටරොළු ඔරිජිනල් මේක. මේක මේ වැටක යෝධ විදියට හැදිලා තියෙනවා. දැකලා මම මේ වීඩියෝ කරගත්තේ. මේක මේ මල් පිපිලා කරලුත් හැදිලා තියෙන්නේ. මේ දවස්වල මල් අඩුයි. කරලු දැන් මෝරලා මේ වේලක් තියෙනවා. මම වීඩියෝ එක අතරතුර පෙන්නන්නම්. විශාල පඳුරක් වගේ වැටක් දිගේ ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ අඩි 5කටත් විතර පඳුර වැටෙන් දෙපැත්තට වැටලා තියෙනවා. අඩි 20ක් 25ක් ඈතට විහිදලා තියෙනවා. එන්න ASCII ලොකු 20ක් වගේ බැඳිලා ඒ තරම් ලොකු මේ පඳුරක් කියන්නේ මේ වැල් වලින් සමන්විත ASCII නිකන් සතෙකුට කූඩ හදාගෙන ඉන්න පුළුවන් විශාල විදියට හැදිලා තියෙනවා. හැබැයි මේ දවස්වල තාම මේ මල් පිපෙන්න පටන් අරගෙන මේ පොට්ටු තියෙන්නේ. මොකද මේකේ පඳුරේ හැටියට මේ වැල් ජාලාවක් තියෙන්නේ. මේකේ හැටියට නම් විශාල මල් ගොඩක් පිපෙන්න ඕන. ඒත් මේ දවස්වල තාම මල් එකක් දෙකක් තමයි තනින් තන පෙන්න තියෙන්නේ. පොඩි ලාපොටි චූටි මේ මල් පොට්ටු වගේ තනින් තනින් එන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි කරල් ගොඩ තියෙනවා. කලින් පාර හැදිච්ච ඒවා අමු කරලුත් තියෙනවා. වෙලිච්ච කරලුත් තියෙනවා. දැකලා නැති අය මේක බලා ගන්න. ඔය තියෙන්නේ ඔය අමු කරල්. ඔය මල අර ASCII පේන්නේ වෙලිච්ච කරල්. පේනව නේද? ඔය කොළ පාටට පේන්නේ බෝංචි වගේ අමු කරල්. ඔය තියෙන යට හැදිච්ච මේ වැල් වල මේවා වේලක් ගිහිල්ලා ඔය ඒ තරම් විශාල යන්නේ දෙපැත්තට අඩි 5ක් විතර තියෙනවා මේ වැටේ දෙපැත්තට අඩි 2කමාර වගේ පළලක්. ඒ වගේම අඩි මං හිතන්නේ 20ක් 25ක් විතර දිගයි වැට දිගේ ගිහිල්ලා තියෙනවා. යෝධ වැලක් මේක. නිල් කටරොළු. මේ අර තව එකක් තියෙනවා නිකන් ලා පාට එකක්. ඒක නෙමෙයි මේ ලා නිල් පාට. මේක මේ බලන්න තද නිල් පාටයි. ඔරිජිනල්ම නිල් කටරොළු. ඉතින් මේ වැට ගෙනින් හිටෙව්වත් පැලවෙනවා. මම මේ වේලිච්ච කරල් කීපයකුත් කඩාගෙන ගියා. ඔය පඳුර ASCII වනාන්තරයක් වගේ. පේනවා කළු පාට. ඒ තරම් හේවනට මේ ආවරණය වෙලා ඔය කැමරාවෙන් පේන්නෙත් නෑ ඇතුළේ. බෝංචි කරලක් වගේ. මේ වේලිච්ච කරල් තියෙනවා මේ මේ ඇතුලේ අඳුරු හින්දා ඔයාලට මේ පෙනෙයිද දන්නේ නැහැ. බලන්න ඔය තියෙන වේලිච්ච කරල් ඒකත් අමු කරල. මේ ඇතුලේ තියෙන ගොඩක් වේලිච්ච කරල්. ඔක ටික කාලයක් යනකොට හැදිලා මේ පුපුරනවා. පුපුරලා ඉවරලා මේ බිමට වැටෙනවා. ඇට වැටිලා වටේම ආයෙ පැලවෙනවා. හොඳයි යාළුවනේ. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරන් එන්නම්. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.